හෙලෝ ළමයි අපි මේ පාරේ යමුද? කවුරුත් දන්න පහන්තුඩාවේ. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක මම ඔයාලට පාර කියන්නම්. කවුරුත් දන්නවනේ කොළඹ බදුල්ල පාර. කොළඹ බදුල්ල පාරේ ඉඳලා බලංගොඩ පව වුණාට පස්සේ පඹහින්න තියෙනවා. පඹහින්න මාර දිගේ ඉස්සරහට යනකොට ලඳුයාය කියලා අතුරු පාරක් තියෙනවා. ඒ අතුරු පාර දිගේ කිලෝමීටර් එකමාරක් විතර උඩට යන්න ඕනි. පඹහින්නම ඉන්න අය නම් ඔයාලා වෙන පාරවල් දන්නවා ඇති. ඒවත් කමෙන්ට් කරගෙන යන්නකෝ. මේ ඉතින් මමයි මගේ මහත්තයයි රුවන්කුරුල්ලයි ගියපු පාර බලන්නක කොහොමද ලස්සන කියලා. අපි ලඳුයාය පාර දිගේ උඩට යනකොට කිලෝමීටර් එකමාරක් විතර පව වුණාට පස්සේ මෙන්න මේ පන්සලක් තියෙනවා. අන්නේ පන්සලත් පහු කරගෙන ගියාම වම් පැත්තට වෙන්න පහන්තුඩාව කියලා නම ගහපු බෝඩ් එකක් තියෙනවා පහළට. වම් පැත්තට හැරෙන්න ඕනි. ඒ පාර දිගේ පහළට යන්න ඕනි. එතන හෝටල් එකකුත් තියෙනවා. හෝටල් එක වගේම තව විලා මේ හරිය ගොඩක් තියෙනවා. ඔයාලට පවුල් පිටින් එන්න ඕනි නම් ඒ විදිහට ඇවිත් මේ හරියේ තියෙන හැමදේම බලලා සතුටු වෙලා යන්නත් පුළුවන්. ඔයාලා දුර ප්‍රදේශවල ඉන්නවා නම් බලංගොඩට ඇවිල්ලා පඹහින්න විලායකේ වුණත් ඉන්න පුළුවන්. එතන මීටර් 50ක් විතර ගියාට පස්සේ අපි ටිකට් එකක් ගත්තා රුපියල් 30යි. එක්කෙනෙක්ට 30යි දෙන්නටම 60යි. තව ඔයාලට වාහනයකින් එනවනම් වාහන පාකින් එකකුත් තියෙනවා. ඒකට සල්ලි දීලා පාක් කරලා පරිස්සමෙන් බලා ගන්න ඔයාලා වාහනේ. අපේ රුවන්කුරුල්ලව මෙතන පරිස්සමට බලා ගන්න කියලා අපි දෙන්නත් එක්ක මේ ඉතින් ගඟට යන්න තමයි හදන්නේ. මෙතන මේ ටිකට් ගන්න තැන ඉඳලා මීටර් 10ක් 20ක් විතර පහළට යන්න තියෙනවා පාර. මේ බලන්නකෝ මේ පරිසරයේ සුන්දරත්වය ගඟ කිට්ටුයිනේ. ඒ නිසා මේ ගස්වැල් එහෙම දැන් වැඩි මේ හරියේ. ඔයාලා මෙතනින් යනකොට ටිකට් එකේ ලියලා තියෙනවා ප්‍රවේශම් වන්න කියලා. ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න හොඳේ. මේ සුන්දරත්වය බැලුවා වගේම ඔයාලා පරිස්සමෙන් ගිහිල්ලා එන්න. මේ වගේ අනාරක්ෂිත ස්ථානවල කොයි වෙලේකවත් නාන්න නම් යන්න එපා. මොකද ඒ වගේ ජීවිත හානි වෙන්න පුළුවන් උපරිමයෙන්. ඕන් ඉතින් අපි පහන්තුඩාව කිට්ටුවටම ආවා. මේ පරිසරයේ සුන්දරත්වය බලාගෙන කිසිම විදිහකට පරිසරයට හානියක් නොකර යන්න ඔයාලා කවුරු ආවත්. මොකද මේ පරිසරය අපිට ගොඩක් වැදගත්. මොකද මේ වගේ වෙලාවලට මේ වගේ උෂ්ණ කාලවලට අපිට වතුර කියන දේ ගොඩක් වටිනවා. මෙන්න මේ විදිහට අපි ඒ ගඟ දිගේ ඉස්සරහට ගියා. එතකොට මෙන්න මේ විදිහට ගඟ එහා පැත්තට යන්න තියෙන පුංචියට වේල්ලක් හදලා ඒක සිමෙන්ති වලින් හදලා තියෙන්නේ. ඒකේ පරිස්සමෙන් යන්න ඕනි. මොකද මේ ටිකේ වතුර වැඩි. ඔන්න ඉතින් හස්බන්ඩ් නම් එහා පැත්තට ගියා. එයා මං එනකම් බලාගෙන ඉන්නේ මේ. ඕන් ඉතින් මාත් හෙමින්ට ඉස්සරහට යනවා. මේ හරියේ වතුර පාර සැර වැඩි. මොකද ඔයාලා අහලා ඇතිනේ නියන බව හරි භයානකයි කියලා. මේ නිහඬ බව වගේම තමයි මේ සුන්දරත්වය මාරම ලස්සනයි. ඔයාලා එනකොට පරිස්සමෙන් එන්න ඕනි හොඳේ. ගඟෙන් මාරු වුණාට පස්සේ උඩට එන්න තියෙනවා පොඩි අඩිපාරක් වගේ. එතනින් උඩට ආවහම ඉවුරේ අනිත් පැත්තට එනවා. එතනින් පරිස්සමට උඩට නැගලා හෙමින්ට එන්න. මේ හරියේ ගොඩක් ගල් තියෙනවා. ගොඩක් පොඩි බබාලා එහෙමනම් මේ හරියට වැඩි එක්කන් එන්න එපා. මේ දවස්වල නම් වැස්ස හුඟක් අඩු නිසා ගල් වැඩිය ලිස්සන්නේ නැහැ. ඒත් සාමාන්‍ය වැස්සකට උනත් මේ වතුර ප්‍රමාණය ගොඩක් එකපාරට වැඩි වෙන්න පුළුවන්. මොකද බලංගොඩ ඉහළ ප්‍රදේශයට වහිනකොට මේ හරිය හුඟක් වෙලාවට එකපාරට වතුර එන්නේ. ඒ නිසා මේ හරියට එනකොට කවුරුණත් පේනවද ඒ වතුරවල කොළ පාට බව. ඒ වගේම මෙතන ගොඩක් උසයි. මෙතන ගල්මයි තියෙන්නේ මේ හරියේ. ඒ වගේම පරිස්සමෙන් යන්න ඕනි. මට නම් බයත් හිතෙනවා යනකොට. මොකද ඒ තරම් මෙතන පල්ලමක් තියෙන්නේ. පල්ලමේ තමයි ගඟ. මේ දවස්වල නම් ගොඩක් පෑවිල්ල. ඒ නිසා මේ තනකොළ එහෙම ගොඩක් මැරිලා තියෙන්නේ. නැත්තම් මේ හරිය කැලේ වගේ ගොඩක් වෙලාවට. ඔයාලා එනකොට හරියට අවධානයෙන් එන්න. මොකද මේ හරිය ගොඩක් ලිස්සනවා. සුන්දර තැන් බලන්න ගොඩක් අමාරුයි කියනවනේ. ඒ නිසා වෙන්නේ නැති පහන්තුඩාව කියන ලස්සන තැන මේ වගේ තැනක පිහිටන්නත් ඇත්තේ.
ඔවුන් ඉතින් මගේ හස්බන්ඩයි දෙන්නත් එක්ක ඉස්සරහට ගියා. මේ හරිය මීටර් 50ක් විතර ඉස්සරහට යනකොට තමයි පහන් තුඩාව තියෙන්නේ. ඔයාලට පේනවද? අර ඈත කට්ටිය ඉන්නවා. අනේ ෆෝන් එක ඉතින් චුට්ටක් හෙලවෙන ඔයාලා ගණන් ගන්න එපා හොඳේ. මං ඉතින් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. ආවේ පේනවද? මේ ගල් මෙන්න මේ හරියට එනකන් වෙනදාට වතුර එනවා ඇති. වැස්ස සැරකාලෙට හුඟක් වතුර ඇති. මොකද මේ බලන්නකෝ මෙන්න මේ විදිහට ගල් කාදනය වෙලා තියෙන ලස්සන බලන්නකෝ. ඒක මාර ලස්සන නිර්මාණයක්. මේ විදිහට ගල් වලට වතුර වැටිලා තමයි මේ විදිහට මේ ගල් කාදනය වෙලා ඒ වගේ ලස්සන නිර්මාණ හැදිලා තියෙන්නේ. ඒ වගේම මේවට බහින්න කරන්න නම් කවදාවත්ම හිතන්නවත් එපා. මොකද මේ වගේ ලස්සන වගේම මේවා හරිම අනාරක්ෂිතයි. අපි දන්නේ නෑනේ මේවා මොන විදිහට නිර්මාණය වෙලා තියෙනවද කියලා. ඔන්න ඉතින් අපි තැනට ආවා. මේ තමයි පහන් තුඩාව. මේ අපේ හස්බන්ඩ් නගින තැන ඔයාලට පේනවද? ඒ එතන ගලේ පරිස්සමෙන් නගින්න ඕනි. ඔයාලා කවුරු ගියත් හරියද? පේනවද ඒ ලස්සන? අපි උඩට යමුකෝ බලන්න. ටන්ටටාන්! මේ තියෙන්නේ කවුරුත් දන්න ගොඩක් අය නොදන්න පහන් තුඩාව. ඔයාලට පේනවද ඒ නිර්මාණي? බලන්නකෝ ඔයාලට පහනක් වගේ පේනවද කියලා. මේ පහනක් වගේ පේනවද ඔයාලට? අන්න ඒ නිසා වෙන්න ඇති මේකට නම වැටෙන්නේ නැත්තේ පහන් තුඩාව කියලා. බලංගොඩින් පිටායට ගොඩක් අයට මේ දර්ශනය බලන්න වෙන්නේ නෑනේ. ඒ නිසා තමයි අපි ඔයාලා කැමති තැන්වල යන්න හිතුවේ. මොකද ගොඩක් අයට යන්න අමාරුයිනේ මේ වගේ තැන්වල. ඒත් ඉතින් අපිට තවම යන්න පුළුවන් කමක් තියෙන නිසා ඔන්න අපි දෙන්නත් එක්ක ඔයාලට පෙන්වන්න පහන් තුඩාවේ ගියා. මං ඉතින් ඔන්න බයේ එහා මුල්ලටම යනවා. මෙතනින් එහාට නම් යන්න බෑ. මේ තමයි කෙළවරම. මෙතන ඉඳලා තමයි ඉතින් ලස්සන බලන්න පුළුවන්. බලන්නකෝ එතනින් වතුර වැටෙන හැටි. එතන මාර ලස්සන සිසිලක් එනවා. මොකද එතන මේ ඒ ගල්පර අතරින් මේ හුළඟ එනවා සැරට. සාමාන්‍ය සැරක් තියෙන්නේ ගොඩක් වෙලාවට හුළඟ වැඩි ඇති. හැබැයි වැස්ස වෙලාවට නම් ඔයාලා කවුරුත් මෙතෙන්ට එන්නවත් හිතන්න එපා. මොකද මේ ගල් ඒ තරම් ලිස්සනවා ඇති ඒ දවස්වලට. අපි දෙන්න යනකොට නම් 11:12 විතර වෙලා. ඒ වෙලාවේ අවුව ගොඩක් සැරයි. මොකද අපි යනකොට ටිකක් දවල් වුණා. ඒ නිසා මේ වෙලාවේ නම් අවුව ටිකක් සැර වැඩි. ඔයාලා එනවා නම් ටිකක් උදේම වගේ එන්න. එතකොට මේ සුන්දරත්වය බලන්න හුඟක් ලේසි. මොකද මේ හරියට අවුව වැටෙනවා වැඩි. ඒ වගේම බලංගොඩට ගොඩක් වෙලාවට වහින්නේ නැති කාලෙක එනවා නම් තවත් හොඳයි. එතකොට මේ ලස්සන බලන්න පුළුවන් වගේම පරිස්සමට මේ ගල් වලින් අඩිය තියලා නගින්නත් පුළුවන්. මොකද මේ ගල් ඉස්සන නිසා පුරුදු නැති අයට එන්න ටිකක් අමාරුයි. දැන් බලන්නකෝ ඒ බෙලිහොල්ලොවේ ගඟේ තියෙන ලස්සන. මට එතෙන්ට ගියාම මෙහෙමත් හිතුණා. අපේ ජීවිතෙත් මේ වගේනේ ගොඩක් දැන් ලස්සනයි. ගොඩක් අභියෝගات එක්ක ඉස්සරහට ගලාගෙන යන ලස්සන ජීවිත අපිටත් තියෙන්නේ. කියලා ඔයාලට එහෙම හිතිලා නැද්ද? ඔව් මෙතන නැවතිලා පොඩ්ඩක් බලන්නකෝ මේ ළමයි කරන වැඩේ. එයාලා ඒ ලණුව එහා පැත්තට විසික් කළේ එතන උඩ තව දෙන්නෙක් හිටියා. එයාලට ලණුවේ ආධාරයෙන් පහළට බහින්න තමයි ඒ ලණුව එයාලා උඩට විසික් කරේ. ඔයාලත් එතනට යනකොට පරිස්සමෙන් යන්න. මොකද කාගේ ජීවිත හැමෝටම වටිනවනේ. එහෙනම් යාළුවනේ පහන් තුඩාවේ යන ගමන අපි මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එක කාට හරි වැදගත් නම් ෂෙයා කරන්න. ඒ වගේම අපේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. මේ ලස්සන වීඩියෝ එකකින් ආය හම්බ වෙමු.